ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කල තියෙනවා. ඉතිං මේ සඳහාවන බංගලාදේශ නම් සංචිතය මිට දින දෙකට කලින් නම් කර එක්දින තරගාවලිය සහ ටීඩියනි තරගාවලිය පැත්වන ස්ථාන දිනයන් සහ වේලාව පිළිබඳ වීඩියෝකක්මං චැනල්ල එක දාලති ඒක බලනත්තම් යාල බලම එකතු වෙන්න. ඉතිං මේ සංචිතය සඳහා ක්‍රිකටකින් දාසය දෙනක එකතු වෙලා තියෙනවා. ඉතිං පලවෙනි තරගේ තියෙන්නේ ජුලි මාස දෙවනිද දෙවනි තරගේ තියෙන ජුලි මාස 5 තරගේ තියෙන ජුලි මාස 8 වෙනිද. ඉතින් මේ සංජිතය දිහා බැලුවට පස්සේ නායකය වෙන චරිත් අසලංක ඊට පස්සේ පැතුම් නිස්සංක අවිස්ක ප්‍රනාන්දු නිශාන් මදුෂ්ක කුසල් මෙන්ඩිස් සදීර සමරවික්‍රම කමිදු මෙන්ඩිස් ජනිත ලියනගේ දුනිත් වෙල්ලාලගේ වනිදු හසරංග මහේස් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ මිලාන් රත්නායක දිල්ෂාන් මදුශංක අසිත ප්‍රනාන්දු සහ විශේෂයෙන්ම IPL අතර දක්ෂතා පෙන්නපු එශාන් මාලින්ගත් මෙන්න මේ සංචිතයට ඇතුළත් වෙලා තියෙන එක ඒක විශේෂ කරුණක් කියලා හඳුනා ගන්න පුළුවන්. එක් දින තරගාවලිය සඳහා වන බංගලාදේශ සංචිතය මොන වගේද කියලා බලුවොත් මම ඒ ගැනත් වීඩියෝ එකක් කලින් දාලා ඇති. ඉතින් බංගලාදේශ සංචිතය ගත්තට පස්සේ මෙහෙදි හසන් මිරාජ් තමයි මේකේ නායකයා බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ටාන්සිට් හසන්, හුසේන් එමෝම්, මොහම්මඩ් නයින්, නජ්මුල් හුසේන් සන්ටෝ, තෞහිඩ් හිඩෝරි, ඊට පස්සේ ලින්ටන් ඩාස්, ජේක අලි, ශමීම් හුසේන්, රිෂාඩ් හුසේන්, ටන්වී ඉස්ලාම්, මුෂ්ෆික රහමන්, ටන්සීම් හසන්, ටස්කින් අහමඩ්, නහිඩ් රනා සහ හසන් මහමුඩ් මෙන්න මේ සංචිතයට ඇතුළත් වෙන ක්‍රීඩකයෝ ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් තරගාවලිය ගැන අලුත් තොරතුරු තවත් වීඩියෝ එකක් දාන්නම්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.